वर IPL තරඟාවලියේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ සමාජිකත්වයට රාජස්ථාන් ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාරගේ දුනිත් වෙල්ලාලගේ හට ආරාධනාව 2020 IPL තරඟාවලියේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය මාර්තු 30 වන දින චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීම නියමිතයි. ගිය වසරේ වාගේම මේ වසරේදීත් රාජස්ථාන් කණ්ඩායම රෑන්කින් වල ඉහළින්ම අසුන් වෙන් කරවා ගනීවි. මොකද ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේශකාරී ආරම්භක පිටිකරු සංජු සැම්සන් නියෝජනය කරන කණ්ඩායම රාජස්ථාන් රොයල්ස් මේ මාස පැවැත්වීම නියමිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟ සංචාරයේ සියලුම තරඟ මෙම නාලිකාවෙන් ඔබට සජීවීව නැරඹීමට හැකියාව ඇත. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. CSK රසිකයන්ට නම් මෙම වසරේදී සුබ ආරංචියක් ලැබී තිබෙනවා. ගිය වසර IPL තරඟාවලින් පසු CSK ක්‍රීඩක මහේන්ද්‍ර සිං ධෝනි IPL වලින් විශ්‍රාම ගන්නා බවට පවසා සිටියා. නමුත් ඔහු මේ වසරේදී පවසා තිබෙනවා මෙවර IPL තරඟාවලියටත් ඔහු සහභාගී වෙන බව. ක්‍රිකට් රසිකයන්ගේ අවධානය IPL සඳහා යොමු වීමට ප්‍රධානම කාරණය වුණේ විරාත් කොහ්ලි සහ MS ධෝනි කිව්වොත් මම හරි. මේ වසරේදී රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ ලාංකික ක්‍රීඩකයන්ගේ ලොකු වෙනසක් සිදු වී තිබෙනවා. පෙර වසරවල ලාංකික ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ ක්‍රීඩා කරත් මේ වසරේදී නම් එක් ලාංකික ක්‍රීඩකෙක්වත් ක්‍රීඩා කරන්නේ නැහැ. මාර්තු 30 වන දින පැවැත්වෙන රාජස්ථාන රොයල්ස් සහ චෙන්නයි සුපර් කිංග්ස් අතර තරඟය ගොඩක් උණුසුම් තරඟයක් බවට පත්වේවි. මොකද ක්‍රිකට් ලොව ප්‍රබල ක්‍රීඩකයන් රැසක්ම මෙම කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩා කරනවා. 2025 වසරේ මෙම කණ්ඩායම් දෙක ක්‍රීඩා කරපු විලාසයන් දෙස බැලුවොත් මෙම තරඟයේ ජය ගන්න වැඩි ඉඩක් තිබෙන්නේ රාජස්ථාන් කණ්ඩායම. ගිය වසරේදී CSK කණ්ඩායමට වඩා ඉහළින් සිටීමට ඔවුන් සමත් වුණා. ඔන්න ඉතින් මේ වසරේදී අපේ ලාංකික තුන් නිරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හට රාජස්ථාන් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඔවුන් පවසන පරිදි දුනිත්ට මෙම අවස්ථාව ලැබී ඇත්තේ රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ ප්‍රධානත්වයෙන්. මේ වන විට රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දරන්නේ අපේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා. මොනවා වුණත් සංගක්කාර දුනිත් වෙල්ලාලගේ හට තම කණ්ඩායමේ අවස්ථාව ලබා දුන්න එක නම් හොඳ වැඩක්. මොකද දුනිත් වෙල්ලාලගේ කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. ඉතින් අපි බලමු අපේ වෙල්ලා මේ පාර IPL එකේ කොතරම් දස්කම් පෙන්නයිද කියා. මේ මාස පැවැත්වීම නියමිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟ සංචාරයේ සියලුම තරඟ මෙම නාලිකාවෙන් ඔබට සජීවීව නැරඹීමට හැකියාව ඇත. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.